හරි. දැන් බලන්නකෝ. එකිනෙකට වෙනස් පොත් පහක්. ඒ කියන්නේ මෙතන තියෙන පොත් පහ මම හදනවා ගන්න. එකිනෙකට වෙනස් පොත් පහක් තියෙන්නේ. මේ පොත් පහ එකිනෙකට වෙනස්. එකම ජාතියකොත් එක පොත් නැහැ. ඔන්න පොත් පහක් තියෙනවා. තුන් දෙනෙක් ඉන්නවා. ABC කියලා. මේ තුන් දෙනාගෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා Aට හරියටම පොත් දෙකක්. Bට හරියටම පොත් දෙකක්. Cට හරියටම එක් පොතක්. හරි. ඔන්න බලන්නකෝ වැඩි. දැන් ABC තුන් දෙනා තමයි මේ. එහා පැත්තේ අර තුන් දෙනා. හරි. අඹවරේ ඌට පොත් දෙකක් දීලා යවුවා. යවනකොට දැන් පොත් කොටේ පොත් ඔක්කොම කීයක් තියෙනවද? පහක් තියෙනවා. පහෙන් ඌට කීයක් දෙනවද? දෙකක්. හරි දැන් නම් කරලා තියෙන්නේ. ළමුන් පස් දෙනෙකු කියලා නෙමෙයි මෙතන තියෙන්නේ. ළමුන් තුන් කියලා නෙමෙයි මෙතන තියෙන්නේ. ළමුන් තුන් දෙනා නම් කරලා තියෙන්නේ. A B C ඒට පොත් දෙකක් දුන්නා. දැන් පොත් කොටේ පොත් කීයක් ඉතුරුද? තුනක් ඉතුරුයි. ඒ තුනෙන් මොනවා හරි කමන්නේ මේ පහෙන් මොනවා හරි දෙකක් දුන්නා. පහ C දෙකක් දෙන්නේ එහෙමනේ. මේ ඉතුරු වෙලා තියෙන තුනෙන් Bට දෙනවා තව දෙකක්. ඉතුරු වෙලා තියෙන පොත මක් පොරක් ඊට දෙන්නම වෙනවා. හරි. පහේ ක්‍රමාරෝපිතය බෙදීම තුනේ ක්‍රමාරෝපිතය වතාවත් දෙකේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම තුනේ ක්‍රමාරෝපිතය බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය වතාවත් එකේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම 1 පහ වැඩි කිරීම 4 වැඩි කිරීම තුනේ ක්‍රමාරෝපිතය බෙදීම තුනේ ක්‍රමාරෝපිතය වතාවත් 2 වැඩි කිරීම 1 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 ක්‍රමාරෝපිතය බෙදීම 2 ක්‍රමාරෝපිතය වතාවක් 1 මෙයා කැපුවා මෙතනින් කැපුවා 2යි දෙවරක් පහ 10යි පස්සක් 3 සෝරි දෙවරක් පහ 10යි 10ක් 3 30යි ඒ කියන්නේ මේ ළමයි ටික මේ පොත් පහ බෙදන්න පුළුවන් විදිහ තියෙනවා 30ක් ඊළඟ ප්‍රශ්නේ තමයි මේකේ ලස්සන මොකක්ද ඊළඟ ප්‍රශ්නේ කියන්නේ එක් සිසුවාට අවම වශයෙන් එක් පොතක් එක් සිසුවාට අවම වශයෙන් එක් පොතක් මෙතන දැන් සිසුන් නම් වෙලා තියෙනවද එක් සිසුවාට එක් පොතක් නම් වෙලා තියෙනවද නෑ මෙතන සිසුන් ටික නම් වෙලා නෑ එතකොට මේක වෙන්නේ මෙහෙම A සිසුවා B සිසුවා C සිසුවා කියලා මම ගත්තට හරි මේ ඉන්න තුන් දෙනා හරිද මෙන්න මෙහෙමයි වැඩි වෙන්නේ එක් සිසුවාට අවම වශයෙන් එක් පොතක් කියන්නේ මුන් තුන් දෙනාගේ එක එකවත් බිඳුව වෙන්නේ නෑ මෙයාටත් එකක් දීලා මෙයාටත් එකක් දුන්නොත් මෙයාට කීයක් දෙන්න ඕනේද කියන්න 3ක් අර මෙයාට 1යි මෙයාට 3යි මෙයාට 1යි කියලා ආයෙ ලියනවද නෑ නෑ එහෙම ලියන්නේ නෑ හරි ඒකට විදිහක් තියෙනවා මම කියන්නේ හරි ඒකට විදිහක් තියෙනවා ඊට පස්සේ මෙයාට 1යි කියන්න මෙයාට 2යි මෙයාට 2යි තව විදි කියන්න මේ විදිහට දාන්න පුළුවන් 2යි 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 දාන්න බෑ පොත් පහනේ තියෙන්නේ තව විදියක් කියන්න 1යි 1යි 3යි දුන්නේ 1යි 2යි 2යි දුන්නේ නැහැ තව නෑ දැන් මේක හදලා ඉවරයිනේ මේක හදලා ඉවරයිනේ ඊළඟ එක හදන්න ඕනේ මොකද්ද 1C සෝරි 5C 1 5යි වතාව 4C 1 වතාවක් 3C 3 හරි කීයද දෙන්නේ 20යි එතන 20යි පහේ ක්‍රමාරෝපිතය බෙදීම හතරේ ක්‍රමාරෝපිතය වතාවක් එකේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම හතරේ ක්‍රමාරෝපිතය බෙදීම තුනේ ක්‍රමාරෝපිතය වතාවක් එකේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම 1 3C 1 කියන්නේ තුනේ ක්‍රමාරෝපිතය බෙදීම ඒකත් හදලා පෙන්නන්න පුළුවන් තියෙනවා තුනේ ක්‍රමාරෝපිතය බෙදීම තුනේ ක්‍රමාරෝපිතය වතාවක් බිඳුවේ ක්‍රමාරෝපිතය මතක තියාගන්න බිඳුවේ ක්‍රමාරෝපිතය 1යි බිඳුවේ ක්‍රමාරෝපිතය 1යි ලෙස අර්ථ දක්වා ඇත හරි පහ වැඩි කිරීම හතරේ ක්‍රමාරෝපිතය නැත්නම් බිඳුවේ ක්‍රමාරෝපිතය බිඳුවයි කියලා කියයි ඒක රසාත්මක වෙනවනේ මේක හදන්න බෑ බිඳුවේ ක්‍රමාරෝපිතය 1 ලෙස අර්ථ දක්වා ඇත හතරේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම 1 හතරේ ක්‍රමාරෝපිතය බෙදීම තුනේ ක්‍රමාරෝපිතය වතාවක් සෝරි හතර වැඩි කිරීම තුනේ ක්‍රමාරෝපිතය එකේ ක්‍රමාරෝපිතය 1යි මෙතෙන්ට කියලා
ලෙඩෙන් එක මෙයාට කැපුවා පස්සරක් අතර 20යි. හරි. දැන් 20 ධන 30 කීයද? 50යි. ඈ උත්තරේ කීයද? 150යි. මෙතන ABC නම් කරලා තියෙන්නේ. මෙතන අසාධාරණයක් වෙලා තියෙනවා. ඒට එක පුතයිනේ අවස්ථා දෙකේම ඇවිල්ලා තියෙන්නේ. තව එන්න පුළුවන් විදි තියෙනවා මොනවද? මේ මෙහෙම එකකට යන්න පුළුවන්. ABC කියලා මෙහෙම එකකට යන්න පුළුවන්. 3 1 1 2 2 1 නේද? ABC කියලා තව අවස්ථාවකට එන්න පුළුවන්. හා කියන්න. 1 3 1 2 1 2 තව විදි තියනවද? නැහැ. මේ අවස්ථා දෙක ලියලා පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන අවස්ථා 6ම ලියවිලා තියෙන්න ඕනේ. මුළු පොත් ගණන 50යි. ඒ වගේ සෙට් තව කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. උත්තරේ කීයද? 150යි. සාමාන්‍යයෙන් මේකට උදාහරණ මෙන්න මේ විදිහට ලකුණු දීලා තියෙන්නේ නැති කියලා මම කියන්නේ ලකුණු මේ විදිහට දෙයි කියලා මම හිතනවා. මේ පළවෙනි ගාන හදනකොට මෙන්න මෙයා ලියනවට පහකුයි මෙන්න මෙයා ලියනවට පහකුයි මෙයා ලියනවට පහකුයි ලකුණු 15ක් හම්බ වෙයි. හරි? හරිද? ඊළඟට මෙයා ලියනවට අරගෙන මෙන්න මෙයා ලියනවට ලකුණු පහකුයි ඒ ඇතුලින් මේ දෙක ලියනවට එකට මේක එක පොලිමටම ලියලා තිබ්බොත් 10ක් හම්බෙයි. මේ වගේ කැඩි කැඩි ලියලා තිබ්බොත් තැන් දෙකකට ලකුණු 5 10ක් දෙයි. නැත්නම් මේ ඔක්කොම ලියනවට පහක් දෙන්නත් ඉඩ තියෙනවා. ඒක මම දන්නේ නැහැ හරියටම. හරි? ඒක මම හරියටම කියන්න දන්නේ නැහැ. කොහොමත් ලකුණු 5ක් හෝ 10ක් මේ උඩ මේක ලියා ගන්නවට හම්බ වෙනවා. හරි? මෙයා ලියනවට 5යි. මෙයා ලියනවට 5යි. ක්‍රමාරෝපිතගේ බිඳුව 1යි කියලා ලියලා තිබ්බොත් ලකුණු දෙන්නේ නැහැ. ලියලා තිබ්බේ නැත්නම් මේ 5 දෙන්නේ නැහැ. තේරුණාද? මේක ලියලා තිබ්බොත් මේ 5 හම්බ වෙනවා. ඒකට වෙනම 5ක් දෙන්නේ නැහැ. බැරි වෙලා හරි මේක ලියලා තිබ්බේ නැත්නම් මේ 5 හම්බෙන්නේ නැහැ. උත්තරේ ලකුණු 5කුයි ලකුණු 15යි. මෙතෙන්ට 5කුයි ලකුණු 20යි. මෙතෙන්ට 5කුයි මෙතන තියෙන්නේ 15යිනේ. 15යි 10යි 25යි 10යි ගාව 50යි. ඉතින් තමයි. හරි. ලකුණු 50ක් තමයි හම්බ වෙන්නේ. ඊට වඩා දෙන්න 30ක් නැහැ.